හැමෝම සාදරයෙන් පිළිගන්නවා තරිඳුගේ මේ YouTube චැනලයට. එහෙනම් ඔන්න ඉතින් පාන්දර අදත් ටීචර්ලාගේ දෙට ඇවිල්ලා ටීචර්ට වැඩක් දෙන්න තමයි හදන්නේ. දැන් උඩට යන් මේ ඉනිමග දිගේ උඩට ගිහිල්ලා ටීචර්ගේ ජිම් එක තියෙන ජනෙලෙන් ගෙට ඇතුල් වෙමු. ජිම් එක රූම් එකෙන් ගෙට ඇතුල් වෙලා අපි දොර අරගෙන ෂේප් එකට යන්න ඕනි. බාත්රූම් එක පැත්තට ටීචර් ගියා පහළට. අපි බාත්රූම් එක පැත්තට ගිහිල්ලා බාත්රූම් එකේ දොර අරගෙන ටීචර්ගේ ෂැම්පෝ එකට මෙන්න මේ රොස් පාට වගේ අයිටම් එක අරගෙන ෂැම්පෝ බෝතලයට එකතු කරලා ටීචර්ත් එනවා. මේ පිටිපස්සේ දොරෙන් ෂේප් එකට පැනලා යන ජනේලෙන්. අම්මෝ පැන්නෝ කොන්දක් කැඩුනද ඔය. හරි කොන්ද කැඩෙන්නේ නැතුව තියන්. ඔහොම ෂේප් එකට ගිහිල්ලා අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. අම්මා බේස්මන්ට් එකේ දොර තිබ්බෝ දෙන්නෙක් දාලා. ඔන්න දැන් ටීචර් එනවා නාන්න. ටීචර්ගේ කොණ්ඩෙත් වැඩි. කොණ්ඩේ යවන්න තමයි අපි අර බෙහෙත දාන්නේ. ටීචර් ඔන්න බේසමට බැස්සා. ෂැම්පු ටික ගන්නවා. ටීචර් නාවන්නම්කෝ අද. ටීචර් ෂැම්පු ටික ගන්නවා. ඔන්න ටීචර්ගේ කොණ්ඩේ ගිහිල්ලා ටීචර්ගේ කොණ්ඩේ ගිහිල්ලා අපි ඔන්න ටීචර් ඉස්කෝලේ ගිහිල්ලා ළමයිට කොහොමද මුහුණ දෙන්නේ ටීචර්ට උණු තියා. ටීචර් එහෙනම් ඊළඟට අපි ප්ලේ කරන්න හදන්නේ මේ තවත් එක වදයක් දෙන්න තමයි හදන්නේ ටීචර්ට. තවත් එක වදයක් දෙන්න හදනවා. ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔන්න ටීචර් උදෙන්ම යනවා ස්විමින් pool එක ළඟට ගිහිල්ලා exercise කරනවා. උදේ පාන්දර exercise කරනවා. හැමදාම ටීචර් කරනවා. exercise කරලා ඉස්කෝලේ එන්න පිටත් වෙන්නේ. එහෙනම් අපි දැන් ටීචර්ට අදත් පොඩි දඟ වැඩක් කරන්න තමයි හදන්නේ ටීචර්. කීයටක් තිබ්බා මේ හරියේ මේකද නෑ මේකේ වෙන්න බෑ මට මතක හැටියට මේකේ තිබ්බේ නෑ මේකේ නෑ. ඔව් මේකේ නෑ කීයට අපි පොඩ්ඩක් වටපිටාව බලලා එළිය පැත්තෙන් ගිහිල්ලා අනිත් රූම් එකේ ඒක නෑනේ ඒක කොහමද මේකේ ටීවී රූම් එකේ කොහොමත් නෑ. අපි ගබඩාව පැත්තේ සමහරට තියෙන්න පුළුවන් කීයට සාමාන්‍යයෙන් කීයට මිටි ඇන තියෙන්නේ ගබඩාවෙන්. මේකේ තියෙනවා. අයියෝ මේ කතුර අරගෙන පැත්තකට දාලා කකුල් අහු වෙනවනේ නැත්තම් ඕකට. කීයට අරගෙන අපි යනවා කුසිය පැත්තේ ස්විමින් pool එක ළඟට ගිහිල්ලා ටීචර්ට සුපිරි වැඩක් දෙන්න හදන්නේ. ඔන්න ඔහම ගිහිල්ලා අන්න මෙන්න මෙතන මේ බංකුවේ කකුල කපනවා. මේ පුටුව ළඟ මේ ඩෙස් එක ළඟ තියෙන මේ කකුල කපලා දානවා. දැන් ටීචර් ඇවිල්ලා ඕකේ ඉඳගත්ත ගමන් ආයිතින් මුතුවෙන් කියන්න දෙයක් නෑනේ. චකවකාස් තමයි ඉතින් ටීචර්ට. අපි බලමු දැන් ටීචර් නකන් ඔහම ෂේප් එකට යමු. ඉස්සරහා පැත්තට යමු ඔහම ෂේප් එකට. නැත්නම් ටීචර් අල්ලගත්තොත් එහෙම ඉවරයි. ටීචර්ගේ ගමන හෙමින් ගමන කියන්නේ ටීචර්. පාපීසේ යට මුකුත් නෑ. සේෆ්.
ටීචර් කුස්සියේ ඉන්නේ දැන්. කුස්සිය පැත්තට ගියා. අපි බලමු ඔන්න කුස්සිය දොර අරගෙන එළියට එනවා අතන ඉඳ ගන්න. මෙතන මුකුත් එහෙම විශේෂයෙන් දෙයක් නෑ. අපි යන් එළියට. ෂේප් එකට එළියට පැනගමු. ඔන්න ටීචර් තරුත් පේනවා. ටීචර් වැටුණා. ටීචර්. ඒ වගේම මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න,